ලෝකයේ තියෙන ලස්සනම ලෙන් විහාර සංකීර්ණය වන රංගිරි දඹුලු රජමහා විහාරය. මේක නිකම්ම පන්සලක් නෙවෙයි. මෙය ස්වභාව ධර්මය සහ මිනිස් නිර්මාණශීලීත්වය එකට එකතු වුණු විශ්මිත කලාගාරයක්. මේ මහා කළුගල් පර්වතය ඇතුලේ හැංගිලා තියෙන කතාව අහන්න නම් අපි ක්‍රිස්තු පූර්ව පළමු සියවසට යන්න ඕනේ. එදා වලගම්බා රජතුමා සතුරන්ගෙන් බේරිලා හැංගිලා හිටියේ මේ ගල්ලෙන් තුනයි. වසර 14ක් තිස්සේ තමන්ට ආරක්ෂාව දුන්නු මේ ගල්ලෙන රජ වුණාට පස්සේ එතුමා රත්තරන් ආලේප කරපු බුද්ධ ප්‍රතිමා වලින් පිරුණු මාලිගාවක් බවට පත් කළා. ඒ නිසා තමයි මේකට රන්ගිරි එහෙම නැත්නම් රන් පර්වතය කියන නම ලැබුණේ. මේ ලෙන් පහ ඇතුලේ බුද්ධ ප්‍රතිමා 153ක්, දේව ප්‍රතිමා 3ක් සහ රජවරුන්ගේ ප්‍රතිමා 4ක් දකින්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, වර්ග අඩි 21000ක් පුරා පැතිරුණු මේ වියන් චිත්‍ර දකුණු ආසියාවේ විශාලතම ලෙන් සිතුවම් එකතුව විදිහටයි සැලකෙන්නේ. සියවස් ගණනාවක් පරණ වුණත් මේ චිත්‍රවල වර්ණ තාමත් ජීවමානයි. දඹුල්ලේ තියෙන තවත් පුදුමයක් තමයි මහා රජලෙනේ තියෙන පාත්‍රයට එකතු වන පැන් බිඳුව. කොච්චර නියඟයක් ආවත් මේ ගල් පියස්සෙන් වැටෙන වතුර බිඳුව කවදාවත් හිඳෙන්නේ නැහැ කියලායි කියන්නේ. ඒක අදටත් විසඳගන්න බැරි සොබාදහමේ අභිරහසක්. ලෝක උරුමයක් වුණු මේ රංගිරි දඹුල්ල සිංහල ජාතියේ අභිමානය මුළු ලෝකෙටම කියාපාන ජීවමාන සාක්ෂියක්. මේ අපේ උරුමයයි. උරුමේ රහස සමගින් රැඳී සිටින ඔබට ස්තුතියි.